ආයුබෝවන් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ ජ්‍යොතිෂයේ තියෙන හරිම විශේෂ, ඒ වගේම ගොඩක් දුර්ලභ, හරිම බලවත් ග්‍රහ පිහිටීමක් ගැන. මේකට කියන්නේ සරස්වති යෝගය කියලා. සමහර අය ඉන්නව නේද? ඉගෙන ගන්න, කතා කරන්න, අලුත් දෙයක් නිර්මාණය කරන්න පුදුම දක්ෂතාවයක් ඇතුව ඉපදින. කොහොමද ඒක වෙන්නේ? මේක අපි හැමෝම වගේ හිතන දෙයක්. ඉතින් ජ්‍යොතිෂයට අනුව මේකට පිළිතුරක් තියෙනවා. ජ්‍යොතිෂයේදී මේ ප්‍රශ්නට උත්තරේ හැංගිලා තියෙන්නේ යෝගයක් කියන සංකල්පය ඇතුලේ. හරි, එහෙනම් අපි බලමු මේ ප්‍රඥාවේ සලකුණ ගැන තව විස්තර. සරලවම කිව්වොත් ජ්‍යොතිෂයේදී යෝගයක් කියන්නේ ග්‍රහයෝ එකතු වෙලා හදන විශේෂ බලවත් ශක්තියකට. ඇත්තටම මේ වගේ යෝග දහස් ගණනක් තියෙනවා. ඒත් ඒ අතරින් සරස්වති යෝගය කියන්නේ අතිශයින්ම දුර්ලභ, හරිම බලගතු එකක්. ඉතින් මේ යෝගයට නම ලැබිලා තින්නේ නිකම්ම නෙවෙයි. ඒ ඥාණයට, ප්‍රඥාවට, කලාවට අධිපති සරස්වතී දේවියගෙන්. නමෙන්ම තේරෙනවා නේද මේක කොයිතරම් ගැඹුරු බුද්ධියක් සහ නිර්මාණශීලීත්වයක් එක්ක සම්බන්ධද කියලා. හොඳයි, එහෙනම් මේ විශ්වීය වට්ටෝරුව හැදෙන්නේ කොහොමද? මේකට ඕන කරන අමුද්‍රව්‍ය මොනවද? ක්‍රමවේදය මොකටද? අපි දැන් ඒ ගැන හොයලා බලමු. මේ වට්ටෝරුවේ ප්‍රධානම අමුද්‍රව්‍ය තුනක් තියෙනවා. ඒ තමයි සුබ ග්‍රහයෝ 3 දෙනෙක්. සරස්වති යෝගයේ හැදෙන්න නම් මේ 3 දෙනාගේ පරිපූර්ණ එකතුව අනිවාර්යයෙන්ම ඕන. පළවෙනි අමුද්‍රව්‍ය තමයි බුධ. එහෙමත් නැත්නම් අපේ තර්ක ශාස්ත්‍රඥයා. බුද්ධිය, තර්කය, ඕන දෙයක් විශ්ලේෂණය කරලා බලන හැකියාව, මේ ඔක්කොම පාලනය කරන්නේ බුධ. දෙවැනි අමුද්‍රව්‍ය තමයි ගුරු. ගුරු කියන්නේ හරියට මහා ප්‍රඥාවන්තයෙක් වගේ. උසස් දැනුම, ගැඹුරු ප්‍රඥාව, ඒ වගේම සදාචාරය නියෝජනය කරන්නේ ගුරු ග්‍රහයා. තුන්වෙනි සහ අවසාන අමුද්‍රව්‍ය. ඒ තමයි සිකුරු. අපේ කලාකරුවා. කලාත්මක හැකියාව, නිර්මාණශීලීත්වය, ඕනම දෙයක් හරිම ලස්සනට ඉදිරිපත් කිරීමේ හැකියාව. මේ හැමදේම ලැබෙන්නේ සිකුරුගෙන්. හරි, දැන් අමුද්‍රව්‍ය ටික තියෙනවා. දැන් බලමු මේක හැදෙන ක්‍රමය. මේක තමයි වැදගත්ම දේ. මොකද මේකට හරිම දැඩි නීති ටිකක් තියෙනවා. පළවෙනියටම අර අපි කතා කරපු සුබ ග්‍රහයෝ 3 දෙනා. බුධ, ගුරු, සිකුරු. කේන්දරයේ කේන්ද්‍රස්ථානයක, ත්‍රිකෝණ ස්ථානයක හරි දෙවෙනි භාවය හරි ඉන්නම ඕන. දෙවෙනියට ගුරු ග්‍රහය අනිවාර්යෙන්ම ස්වයක්ෂේත්‍ර, උච්ච හරි මිත්‍ර රාශියක ඉඳලා අතිශයින්ම බලවත් වෙන්න ඕන. තුන්වෙනියට මේ ග්‍රහයෝ 3 දෙනාම කිසිම පාපී දෘෂ්ටියකින් තොරව සුබව පිහිටන්න ඕන. ඉතින් හිතලා බලන්න මේ කොන්දේසි ඔක්කොම එකම වෙලාවෙ සම්පූර්ණ වෙන එක කොයිතරම් දුර්ලභ දෙයක්ද කියලා. හොඳයි, එහෙනම් මේ තරම් දුර්ලභ බලවත් ග්‍රහ පිහිටීමක් එක්ක ඉපදෙන කෙනෙකුට ලැබෙනවා කියන දිව්‍යමය දායාද 4 මොනවද? අපි දැන් ඒ ගැන බලමු. පළවෙනිම දායාදය තමයි අසාමාන්‍ය බුද්ධියක් සහ මතක ශක්තියක්. මේකෙදි වෙන්නේ ඕනම සංකීර්ණ විෂයක් හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙන එක. ඒ වගේම තමයි ඡායාරූපයක් වගේ මතක තියාගන්න පුළුවන් හරිම බලවත් මතක ශක්තියක් ලැබෙනවා. ගණිතය, විද්‍යාව, දර්ශනය වගේ ක්ෂේත්‍ර වලින් මේ අය ඉහළටම යනවා. දෙවැනි දායාදය තමයි විශිෂ්ට කතිකත්වය. ඒ කියන්නේ වචනයක පුදුම විදිහට වැඩ කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. මේ අය කතා කරන්නේ හරිම මිහිරිව, තර්කානුකූලව, කිසිම සූදානමක් නැතුව වුණත් ඕනම සභාවක් Tamande කතාවෙන් වශී කරගන්න පුරුවන්. ලෝකයේ හිටපු විශිෂ්ටතම කතිකයන්ගේ කේන්ද්‍රවල මේ ලක්ෂණය සුලභව දකින්න ලැබෙන දෙයක්. වචන වලට තියෙන බලය උපරිමයෙන්ම පාවිච්චි කරන්න මේ අයට පුරුවන්. දැන් එන්නේ තුන්වෙනි දායාදය. මේක ලැබෙන්නේ අපේ වට්ටෝරුවේ හිටපු කලාකරුවා, ඒ කියන්නේ සිකුරුගෙන්. ඒ තමයි ගැඹුරු නිර්මාණශීලීත්වයක්. මෙයට සංගීතය, චිත්‍ර, නාට්‍ය නැත්නම් ලේඛනය වගේ දේවල්ට පුදුම නැඹුරුවක් තියෙනවා. ඒ වගේම තමන්ගේ නිර්මාණවලට ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ලබා ගන්න තරම් දක්ෂයි. වැදගත්ම දේ තමයි මේ නිර්මාණ නිකම් ලස්සන විතරක් නෙවෙයි, ඒවායේ ගැඹුරු අර්ථයක් සහ සෞන්දර්යාත්මක බව කියන දෙකම එකට තියෙනවා. හරි. දැන් අවසාන දායාදය. මේක ලැබෙන්නේ මහ ප්‍රඥාවන්තයා. ඒ කියන්නේ ගුරු ග්‍රහයාගෙන්. ඒ තමයි නොසලෙන ගුණගරුක බව. ස්වභාවයෙන්ම මේ අය හරිම ගුණවත්, අවංක, අනිත් අයට ගරු කරන අය. ගොඩක් වෙලාවට අධ්‍යාත්මික පැත්තට, ආගම දහමට නැඹුරුයි. වැදගත්ම දේ තමයි Tamanට තියෙන මේ අතිවිශාල දැනුම කවදාවත් නරක අරමුණක් වෙනුවෙන් පාවිච්චි නොකරන එක. ඒ කියන්නේ මේ හැම දක්ෂතාවයක්ම රැඳිලා තියෙන්නේ යහපත් චරිතයක් කියන පදනම උඩ. ඉතින් මේ තරම් දුර්ලභ, මේ තරම් වාසනාවන්ත ග්‍රහ සංයෝගයක, ඒ කියන්නේ මේ ප්‍රඥාවේ උරුමේ ගැඹුරුම ආර්ථය මොකක් වෙන්න පුරාන්ද? මේ යෝගයේ තියෙන නියම හාස්කම තමයි බුදගෙන් ලැබෙන තර්කය, ගුරුගෙන් ලැබෙන දැනුම සහ සිකුරුගෙන් ලැබෙන දේ ලස්සනට ඉදිරිපත් කිරීමේ කලාව. මේ තුනම එකට එකතු වෙන එක. එකක් නැතුව අනික වැඩක් නැහැ. මේ තුනේම පරිපූර්ණ සම්මිශ්‍රණය තමයි මේ යෝගයේ බලය. ඒ වගේම
මෙතනදී මතුවෙන තවත් ගැඹුරු දාර්ශනික අදහසක් තියෙනවා. ඒ තමයි මේ ග්‍රහ පිහිටීම අහම්බයක් නෙවෙයි පෙර ආත්මවලදී රැස් කරගත්ත පිනක එහෙමත් නැත්නම් යහපත් ක්‍රියාවලියක් ප්‍රතිඵලයක් කියන එක. ඉකින් ඇත්තටම සැබෑ ප්‍රඥාව කියන්නේ විශ්වයෙන් ලැබෙන සැලැස්මක්ද? එහෙමත් නැත්නම් ආත්ම ගණනාවක් පුරා මහන්සියෙන් උපයාගත්ත ත්‍යාගයක්ද? මේ ප්‍රශ්නය ගැන හිතන්න ඉඩ දීලා අපි අදට මෙතනින් නවතිමු.